මොකද වෙන්නේ ඉතින් අවුරුද්දට මොකද ඔයගොල්ලෝ කරන්නේ ඉතින් අනිත් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි එහෙනම් අපි හරියට දැන් බ්ලොග් එක පටන් ගන්න යන්නේ. එහෙනම් පටන් ගමුනේ. ආයිබෝන දස්සදන පිළිගනවා අධිපටිය ස්පේෂ යුරිනාලිකාවෙන් ගෙන තවත් එක් බ්ලොග එකක් එක්ක. හරි අදම බ්ලොග් එක කරන්න තියෙනවා පොඩි වැඩක් ඔයගොල්ලන්ට ඊළඟ දාන්න තියෙන වීඩියෝ එක මට එඩිට් කරන්න තියෙනවා. ඒ වගේම අද ගෙදර අස් කරන්න තියෙන අවුරුද්ද දැන් ළඟ වෙන තව සතියක් විතර තියෙන්නේ. ඒ නිසා ඒ වැඩ ටික කරන්න ඕන. හරිද මේ දාට පොඩි වැස්සක් තිබ්බා පොඩිවට ඒ නිසා මට යන්න බැරි වුණා පැල ටික බලන්න. පැල ටික බලන්න යන්නත් ඕනේ. ඔයගොල්ලෝ දන්නේ නැහැ. හරි ඒ ටික බලන්න යන්නත් තියෙනවා. ඔයගේ වැඩ ටිකක් තියෙනවා. එහෙනම් මුලින්ම වීඩියෝ එක එඩිට් කරලා ඉමු. නවසඳ බැලීම අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින හරි යාළුවනේ මම ඒකට හඬ කැව්වා. ඒ කියන්නේ මම කතා කරන එකක් තියෙනවනේ. හරි ඒක මම කරා. හරි එතන වැඩ ඉවරයි. අපි යමු දැන් මම ගිහින් දැන් උදේට කාන්නම්. දැන් වෙලා කියනවා 8:36යි වෙලා මම දැන් ගිහින් කනවා. කාලා ඊට පස්සේ ආයෙ අපි හම්බෙමු. මේකට එඩිට් කරලා මේක එක්ස්පෝර්ට් කරලා අදම දාන්න ඕනේ. බ්ලොග් එක නම් හෙට වැටෙයි. ඒ කියන්නේ මේ රෙකෝඩ් කරන දවසට පස්සේ දවසේ වැටෙයි. මේක අදම දානවා. හරිද? මේ ගොඩක් කලින් මම වීඩියෝස් දාන්නේ views මදි ඇති. මේ views නේ රීච් එක බහැලා තියෙන යනරම ඒ නිසා ඔයගොල්ලෝ රීච් එක පොඩ්ඩක් උඩ උස්සලා දෙන්න. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. හරි අපි ඊට පස්සේ හයි හරි යාළුවනේ ඉතින් මම වීඩියෝ එක එඩිට් කරලා ඉවරයි. මම දැන් මේක දැන් සේව් වෙන්න දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් සේව් වෙන්න දාලා තියෙන වීඩියෝ එක. මේක සේව් වෙන ගමන් තියෙන්නේ. අපි සේව් වුණාට පස්සේ මම මේක තක්මේල් එකත් හැදුවා. ටික ඔක්කොම හරි අපිට තියෙන ඉතින් මේක YouTube එකට ටයිටල් ටික ටැග්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් එක ඒ වගේ දේවල් ටිකක් දාලා YouTube එකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. අපි ආයෙ අප්ලෝඩ් කරන වෙලාවේදී හම්බෙමු. හරි. හරි ඉතින් අපි ඔන්න අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ. දැන් ඉතින් මේක ඉතින් ටයිටල් ටික දාන්න තියෙන්නේ. වීඩියෝ අප්ලෝඩ් වෙන්න දැම්මා. ඔය පේනවාදී. මෙයා ඔටෝ එක අරගෙන තියෙනවා මගේ තම්මේල් එක. කමන්න අපි ආයෙ පාරක් මෙතනින් ගිහින් දාමු අපේ තම්මේල් එක. ඉතින් හරිද? මට හරි මේක තම්මේල් එක හරිද? පොඩ්ඩක් එහෙම සතියක් තියෙනවා පොඩි. මේක ඉතින් මේ මම හැදුව එකක් නෙමෙයි. ඉතින් මම මේ AI ටිකට හදාගත්තේ. පොඩ්ඩක් එහෙම වෙනවනේ. කමන්නේ අපි ගාන චුට්ටක් හදාගමු මේක. හරි ඔය ගානට තියාගමු. හරි. මම තමයි ලැකදුවේ මම අර ඒ ටික හදාගත්තා. දැන් අපිට තියෙන්නේ මෙතන අපේ මේකට දාන ටයිටල් ටික ටයිප් කරලා ගාන හදන්න. හරි. අය අප්ලෝඩ් කරන වෙලාවෙත් හම්බෙමු. මේක මම දාලා අපි අය අප්ලෝඩ් කරන වෙලාවෙත් හම්බෙමු. යාළුවනේ අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ පොඩ අප්ලෝඩ් කරනවා. පැකේජ් එක දාලා තියෙන නිසා ඉතින් චුට්ටම අප්ලෝඩ් වෙයි. ඉතින් තාටිකෙන් අප්ලෝඩ් වෙන තියෙන ඕකත් අප්ලෝඩ් වෙයි. ඊට පස්සේ මේක චෙක් වෙනවා. YouTube එකකින් චෙක් වෙලා තමයි ඊට පස්සේ අප්ලෝඩ් වෙන්නේ. හරිද? මේක දෙහිදී බලන් ඉන්න බෑ. මම යනවා. අපි යමු එළියට. එළිය පැත්තට ගිහිල්ලා පැල ටිකක් බලලා වතුර දාන්න ඕනේ මේ දවස් ටිකේ වැස්සා. පැල ටික බලලා බලමු මොනවද වෙලා තියෙන්නේ පැල ටික. හරිද? දවස් 3කින් විතර ගියේ නෑ මම හිතන්නේ. බලමු. යාළුවනේ අපි යම් පැල ටික බලලා එන්න. මම මගුලේ කරන්න තියෙන දැනුම පැලවිලා මේ කැලේ වෙවිලනේ මොනවද රෝගයක් තිබුණාද මන්ද බලමු මේක හැදීගෙන ඉන්නවා මේ කොහොමනේ කොහොම බිත්තර දාලා මාව කොහොම ඉන්නවා එතන ඒක තමයි මම පෙර ගහමෙන් තිබ්බ එක ලොකු මම තාරකොළ ටික කරවන්න ඕනේ මම තාරකොළ ටික කරවන්න මගේ එහෙම මම හයියෙන් කතා කරන්නේ වටේ කෙවල් ඉන්නවා වටේ කෙවල් ඉන්නවා හරිද මේක බිමයි මේකත් යන කරන්න බෑනේ
හරි එකත් මුඩට යයි වටියෝ නන්න හැරියිකට වීඩක අවසාන්ට එඩික් කරලා ඉවරයි නැත්තා මම දැක්කේ මේ මම වීඩක ඉවර කරනෑ කියලා ඉතින් ඒට පොඩි වීඩියෝ කලිප ඇතා මේ රෙකෝඩ් කරන්නේ ඉතින් කොහම යාල නදගෙන වීඩක මහිතන ගොල පිඩි හොඳර එන්ජෝයි කරන්න තියෙන එන්ජෝයි කරන යට තියෙන සක්‍රයි බන්න ගොබන්ඩ ඒවගේම එට තින බෙල්ලයි කරනකත් ඔබල ඕල් දාගණ්ඩ ඒවගේම ඉස්තරදාම වීඩියෝ බලන්න ඕන්න විඩ ලයික කුදානයන්ද ඔගොල්ට වීඩියෝ ගෙන හිතිච්චි දේවල් අනිවර යඩි කමෙන්ට දනන්ද එනමි තවදවස මේ වගේ ලස්සම් බ්ලොග හම රකම ගිහින්න හැමට සුබ සුබ දවසක්